අයිබුවන් මෙච්චර කාලයකට හම්බුන සුප්‍රීම ඇප්ලිකේෂන් එක කිව්වොත් එම මම නිවැරදි උදාහරණයක් විදියට ඔයාලට Android phone එක එහෙම නැත්නම් iPhone එකට ගැලපෙනම සුප්‍රීම ඇප්ලිකේෂන් එකක් තමයි ඔයා හැම වෙලේම music lover කෙනෙක් නම් ඔයාලට Spotify එහෙම නැත්නම් YouTube Premium Music එක buy කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ app එක අරන් free ඔයාලට YouTube එක එහෙම නැත්නම් Spotify වගේ music ඔයාලට ඕනම music එකක් එම audio එකක් විදියට display එක off කරගෙන එම ඔයාලට අහගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මෙච්චර කාලයකට ඔයාලට හම්බෙන supreme application එක තමයි මේක. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඕපන් කරපු ගමන් අපිට ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. home ඒ වගේම මෙතන top chart එහෙම නැත්නම් YouTube එහෙම නැත්නම් music ඒ විදිහට ඔයාලට library එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ad එකක් play වෙනවා. ඒක පොඩ්ඩක් ඒක normal. එතනදී YouTube එකට ගිහපු ගමන් ඔයාලට මෙතන country එක select කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා app එක install කරපු ගමන් ඔයාලට country එකක් select කරගන්න පුළුවන්. කරුමට අපිට ශ්‍රී ලංකන් එක language ඒ කියන්නේ country එක පෙන්වන්නේ නැහැ. but ඔයාලට මෙතනදී උදාහරණයක් විදියට මම සිංහල මියුසික් එකක් ගාපු ගමන් මෙතනදී ඒ කියන්නේ YouTube Music Premium එක එන මියුසික් තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ අමතරව ඔයාලට මෙතන YouTube කියලා ඔප්ෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ක්ලික් කරපුවාම සම්පූර්ණයෙන්ම ඔයා කැමති මියුසික් එකක් කැමති එකක් විදියට ඔයාලට මෙතනින් සර්ච් කරලා ඔයාලට අහගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තව හොඳ එකක් තමයි මියුසික් එකක් ප්ලේ කරනකොට ඔයාලට ලිරික් එකත් එම මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ෆෝන් එක ඩිස්ප්ලේ එක. ඒ කියන්නේ ඕෆ් කරලත් එම ඔයාලට මේ විදියට මියුසික් එකක් අහගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක් කියලා මම හිතනවා. හැබැයි හොඳම පොයින්ට් එක තමයි මේ ඇප්ලිකේෂන් එක ඔයාලට monthly නෙමෙයි මේක ඔයාලට lifetime විදියට යුරෝ 8යි. ඒ කියන්නේ යුරෝ 9ක් වගේ බොහොම පොඩි ගාණක් තමයි lifetime ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ඒ කියන්නේ ප්‍රීමියම් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් ගොඩක් හොඳ පොයින්ට් එකක්. සාමාන්‍ය සබ්ස්ක්‍රිප්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් ඉන්න monthly. ඉතින් මේක හොඳ මේකේ තමයි ඔයාලට lifetime යුරෝ 9ක් දීලා එම කැමති නම් විතරක් ඔයාලට ප්‍රීමියම් එක buy කරගන්න පුළුවන්. ඉතින් ඔයා monthly yearly YouTube ඒ කියන්නේ ප්‍රීමියම් එක එහෙම නැත්නම් Spotify ඒ විදිහට ගෙවනවට වැඩිය මම රෙකමන්ඩ් කරන්නේ නම් මේක වඩා ලයිෆ් ටයිම් යුරෝ 9ක් ඇතුළට වඩා ප්‍රීමියම් සබ්ස්ක්‍රිප්ෂන් එක වඩා ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක්. මේ ඇප්ලිකේෂන් එක වඩා iPhone එක App Store එකෙන් UT5 Music Playlist විදිහට මේ විදිහට ඇප්ලිකේෂන් එක වඩා බලා ගන්න පුළුවන්. ඔයාගේ Android phone එකටත් වඩා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන්. but මෙතනදී Android phone වලදී යුරෝ 8ක් විදියට තමයි මට පෙන්නන්නේ. ඉතින් ඔයාගේ account එක activate කරලා ඔයාට මේ application එක ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් අර iPhone වල තියෙන වගේම තමයි මේ එක් විදියට ඔයාට Android application එකටත් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී country එක select කරගන්න පුළුවන්. මෙතන ඕනම music එකක් එම ඔයාට මෙතනින් search කරලා ඔයාට අහගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඉතින් මෙතන දිලුගේ මෙතන playlist එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති මියුසික් එකක් YouTube එක ප්‍රීමියම් එක ඔයාලට මේ ඇප්ලිකේෂන් එක through ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. Android එකේ Play Store එකට ගිහපු ගමන් Joy T5 Music Playlist විදිහට තමයි අපිට ඇප්ලිකේෂන් එකේ name එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාගේ Android phone එකටත් iPhone එකටත් මේ ඇප්ලිකේෂන් එක හරහාම ඔයාලට ඕනම මියුසික් එකක් YouTube එකෙන් එහෙම නැත්නම් YT Music එක Spotify ඒ හැම එකකම මියුසික් එකක් එම මේ ඇප්ලිකේෂන් එක හරහාම ඔයාලට අහගන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් එකක් දාන්න. මේ ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මියුසික් ලවර් කෙනෙක් නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා තියාගන්න. ඉතින් ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. හැමෝටම ජය වේවා.